වෙසක් පුර 15ක් පොයේ මැයි 30 යෙදෙනවනේ. මගේ පන්සලේ ලොකු සීල භාවනා පින්කම සූදානම් කරලානේ තියෙන්නේ. උදේටයි දවල්ටයි දාන ගැන සාකච්ඡා කරනකොට දානේ බාර මම බලනකොට මුස්ලිම් මහත්තුරු දෙන්නේ උපාසක දානේ බාර අරගෙන කැමති තැනකට කියලා උයව ගන්නලු සල්ලි දෙන්නලු. මේ 10-15000කට උයන කුස්සියේ බඩු මුට්ටු ගෙනල්ලා දාලා බලනකොට මේ මුස්ලිම් තරුණයෝ දෙන්නෙක් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා වැඳලා අපිටත් බුදු සරණයි කියලා යන්නේ. මම මුස්ලිම් තරුණේ මම රිස්වි මම කදිරානේ මගේ ගම කදිරානේ මම කදිරානේ ඉන්නේ මේ තියෙන්නේ ගණේව පන්සල මේ තියෙන්නේ පිළිමේ මේ මම ඉල්ලන්නේ මේ අපේ සියලු ජාතික ආගම ජාතිය ධර්මයේ සෑම දෙයක්ම තියෙන්න ඕනේ කිසිම හේතුවක් ඉන්නවත් වෙන් වෙන්න එපා. මගේ හදවතින් මම ඉල්ලන්නේ හැමෝම සිංහල දෙමළ මුස්ලිම් සෑම කෙනෙක්ම එකතු වෙලා මේ රටට වැඩක් කරන්න ඕනේ. ඒ වගේ තමයි මම ගරේ හාමුදුරුවොත් එක්ක මම ඇවිල්ලා කතා කළා. මට හිතේ පෑදුනා මම මට කරන්න පුළුවන් මට සෑම උදව්වක්ම මම කරා. ඒ වගේම මේ මම හැමෝගෙම ඉල්ලන්නේ මේ එකතු වෙලා බෙදෙන්නේ නැතුව ජාතිය ભેදයක් කුලයක් බලන්නේ නැතුව සෑම කෙනෙක්ම ගණේවේ පන්සලට ඇවිල්ලා උදව් උපකාර කරලා අලුත් වැඩියාවට පොඩි අඩුපාඩු තියෙනවා. ඒ වගේ දේවල් වලට උදව් කරලා අපි මේ තෙරුවන් සරණයි හැමෝටම. පිස්සුවයි. කොහොමද? ඉතින් අපිට ගොඩක් විශේෂ වටින කෙනෙක් අද වෙලා ඉන්නවා අපේ පන්සලට. කාලෙකින්. ඉතින් හැමෝම දන්නවත් ඇතින් අයිය ගැන. අපි යමු අයිය දැන් ධර්මශාලාවේ වැඩත් ඉවරයගෙන යන අවසාන අදියරේ. මට මතක ඇති දැන් මේක කාලයකට කලින් මේ තැන තිබ්බේ කොහොමද කියලා. මොකද මුල් තැන ඉඳන් අපි ඕගොල්ලන්ට වීඩියෝස් ගෙනාවා ලයිව්. ඒ හැමදේම පෙන්නුවා. ඉතින් ලංකාව පුරාම කට්ටිය එකතු වෙලා ගොඩක් ශ්‍රම දාන කරා. ඉතින් ඒ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දී මැයි 29 වෙනිදා මේ විවෘත වෙන ධර්මශාලාවේ වැඩ කටයුතු අවසාන අදියරට ඇවිත් තියෙන මේ වෙද්දී ගොඩක් තරුණයෝ ඇවිල්ලා මේ හැමතැනම වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ අතරේ තමයි අද අපි හැමෝටම විශේෂ අපේ නෙසිරිත් වෙස්ටි සහෝදරය ඇවිල්ලා ඉන්නේ අපේ සොයන්නාස මොන ගහන්න. ඉතින් මේ ධර්මශාලාව වැඩ කරපු ගන්න බලලා යන්න. ඉතින් අයිය කොහොමද කියන්නේ?